අයිඩ කෙනෙක් විදියට ඔයගොල්ලත් මේ මිස්ටේක් කරනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. එහෙම කරනවා නම් ආයෙ කරන්න එපා. අපි අද මිස්ටේක් මොනවද කියලා බලමු. 1. ඔයා කායක පදිනවා වගේද බයික් එක පදින්න. සමහර ඉංග්‍රීසි වල කියන්නේ you car drive, bike ride. ඔය වචන දෙක කියන්න හේතුවක් තියෙනවා. කායකක රෝද 4ක් උඩ ඔයා බොහොම සේෆ් වටේට වටවිච්ච එන්වයරන්මන්ට් එක තමයි ඔයා යන්නේ. පොඩි මිස්ටේක් එකක් කොටිම කරන් අම්මට කුඩු වගේ මිස්ටේක් එකක ඔයා හැප්පෙලා ලොකු ඇත්තට මේ දෙයක් වෙන්නේ නැහැ. නමුත් බයික් එකේ හිතන් කායක ඔයා සින්දුව මාරු කරන්න යන ටිකට හරි AC එක ඇඩ්ජස්ට් කරන්න හරි පොඩි දෙයක් කරන්න යන එකට පාරට මිනිස්සු පැන්න හරි මොනවා හරි ඔයාව සේෆ් කරන්න ටිකක් ගාඩ් කරගන්න හරි පුළුවන්. අඩුම ගානේ ඒකේ තියෙන පොඩි සේෆ් බැරි එකක්. බයික් එක ඒක නෑ. බයික් එක ඔයාගේ පොඩි මිස්ටේක් එකකින් අනිවාර්යයෙන්ම ලොකු ඇක්සිඩන්ට් එකකින් ඉවර වෙන්න පුළුවන්. ඉතින් එතකොට ලංකාවේ තියෙන ගොඩාක් සහ ලෝකෙ තියෙන ගොඩාක් රෙගියුලේෂන්ස් ලයින් ස්පීඩ් කරන්න පුළුවන් ඕන විදිය සහ හැමදේම එකයි. නමුත් බයික් එක ඒක ඔයා බයික් එක නැග්ග වෙලේ ඉඳන් ඒකේ තියෙන මේන්ම සේෆ්ටි ෆීචර් එක වෙන මුකුත් නෙවෙයි ඒ ඔයා. එතකොට අනිවාර්යයෙන්ම කායකක් ඩ්‍රයිව් කරනවා වගේ බයික් එකක් පදින්න බෑ. ඉතින් ඒක තමයි පළවෙනිම රූල් එක. 2. ඔයා ඉස්සරහා வாகනත් එක්ක කොච්චර ඩිස්ටන්ස් එකක් තියාගෙන යනවද කියන එක. සාමාන්‍යයෙන් මේක ගොඩක් කට්ටිය කියන එකක්. නමුත් ඒක හරියට කරන්නේ කොහොමද කියලා ගොඩක් කට්ටිය දන්නේ නැහැ. බේසික්ම රූල් එක ඔයාට ඉස්සරහා වාහනේ ටයර් දෙක පේන තරමට ඔයා ඩිස්ටන්ස් එකක් තියාගෙන යන්න ඕනේ. පිටිපස්සෙන් එන වාහනේ නම් ඔයාට ඒකේ නම්බර් ප්ලේට් එක පේන ලෙවල් එකකින් ඒ ඩිස්ටන්ස් එක ඔයා මේන්ටේන් කරගෙන යන්න ඕනේ. ඕක තමයි සාමාන්‍ය ලෝකෙම තියෙන රූල් එක. තවත් රූල්ස් ගොඩක් තියෙනවා වෙන රටවල් පාවිච්චි කරන. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ ඉස්සරහා බැරි වෙලාවක් හරි බ්‍රේක් එක ගහලා ඒ වාහනේ හදිසි අවස්ථාවක නවත්තන්න උනොත් ලංකාවේ නම් ඕක ගොඩක් වෙලාවට වෙන දෙයක්. එහෙම වුණොත් ඔයා පිටිපස්සෙන් ගිහලා වාහනේ හැප්පෙනවා. වැරදිකාරයා ඔයා වෙනවා. තමකට වාහනේ වියදමත් ඔයාට ගෙවන්න සිද්ධ වෙලා ඔයාත් තුවාල වෙලා ඉතින් ලොකු ඛේදවාචකයකින් ඒක ඉවර වෙනවා. හැබැයි සිම්පල්ම දේ ඔයාට පොඩි ඩිස්ටන්ස් එකක් තියාගෙන යන්නේ. ඒසි වැඩක් ඒක කරන්න ඊට පස්සේ. 3. මම අර කිව්වේ බයික් එක නැග්ගා මේන්ම ෆීචර් එක ඔයා කියලා. ඉතින් ඔයාගේ මානසික තත්ත්වය ගැන පොඩ්ඩක් හිතන්න කියලා තමයි මම ඊළඟට කියන්නේ. මානසික තත්ත්වය ගැන හිතනවා කියලා කියන්නේ මේ වගේ දෙයක්. ඉස්සු වගේ මොකක් හරි තත්ත්වයක් ගැන නෙවෙයි සාමාන්‍ය මිනිස්සුන්ට එන ෆීලිංස්. අපි කියනවානේ බයික් එකක් සාමාන්‍ය පැද්දාම මනස රිලැක්ස් වෙනවා. ඒක තෙරපි එකක් කියනනේ ලෝකෙම ගොඩක් කට්ටිය කියන්නේ. ඒ තෙරපි එකක් වෙන්නේ තමන් ඒක හරි විදියට පදින නම් විතරයි. තමන් තරහ ගිහිල්ලා ඒ තරහ බයික් එකට නැගලා බයික් එකේ ඒ ෆීලිං එකෙන් හයියෙන් වගේ යන්න ගිහිල්ලා ඉතින් දේවල් විනාශ වෙන්න පුළුවන්. එතකොට බයික් එකට නැගිටි පොඩ්ඩක් හිතන්න මම අර පළවෙනිම කිව්වේ මේක කාර් එකක් නෙවෙයි. මේක බයික් එකක්. මම මේක බයික් එක පදින්නේ මේක බයික් එකක් පදින්න ඕන විදිය. ඒ කියන්නේ මම ફોකස් කරගෙන ඩිස්ටන්ස් එක තියාගෙන බොහොම කාම මම මේ බයිසිකලයක් දැම්ම නැග්ගේ මම මේක තමයි දැන් මම පදින්නේ මම මේකෙන් ගමන ඉවර වෙනකම් මම මේක ફોකස් කරගෙන යනවා කියන එක. දැන් මම ඒකට මම ඇඩ් කරන්නම් අනිත් එක 4 ටාගට් ෆික්සේෂන් ගැන අපි ඒක වීඩියෝ එකක් කරා. ඒ කියන්නේ වීඩියෝ එකේ කතා කරන්නේ තමන් බලන පැත්තට තමයි බයික් එක යන්නේ. තමන්ගේ ඔළුවෙන් හිතන පැත්තට නෙමෙයි. ඔළුවෙන් හිතන පැත්ත තමයි මේන්ම ඩිස්ටන්ස් එක. නමුත් බයික් එක ඇඩ්ජස්ට් කරන්න ඔය ඇහැ යන පැත්තට. මෙන්න මේක ගොඩක් ප්‍රැක්ටිස් කරන්න. මොකද මේක තමයි බොහොම වැදගත් එකක් රයිඩර් කෙනෙක් විදිහට. ඉතින් ටාගට් ෆික්සේෂන් ගැන ඔයාට මොකක්ද මේ ටාගට් ෆික්සේෂන් කියලා කියන්නේ දන්නවද? ඒකේ වෙනම වීඩියෝ එකක් අපි කරා. ඉතින් පොඩ්ඩක් ගිහලා බලන්න. මේ වීඩියෝ එක බොහොම වැදගත්. 5. බොහොම අහිංසක මිස්ටේක් එකක්. සිග්නල් ලයිට් එක ඔයත් අර සිග්නල් ලයිට් එක බොරැල්ලි ඉඳන් දාගෙන මොරටුවට යනකම්ම ලෙෆ්ට් සයිඩ් සිග්නල් ලයිට් එක දාගත්ත ගමන් යනම පොරක්. එහෙම කරන්න එපා. ඒක අහිංසක මිස්ටේක් එකක් වගේ තමයි පේන්නේ. නමුත් ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ඔයා අනිත් වාහන වලට බොරුවක් කර තමයි යන්නේ. අනිත් වාහනේ කියනවා මම බොරු කරනවා මම මෙහෙට යන්නේ මම මෙහෙට යන්නේ. ඒ වගේ දෙයක්. ඉතින් ඒක කරන්න එපා විශේෂයෙන් වාහනයකදී තමන් ඒක මනසෙන් හිතා ගන්න ඕනේ මම සිග්නල් එක මේ පැත්තට දැම්මොත් අනිවාර්යෙන් ඒ වංගුව ගත්තට පස්සේ මම ආයි නැමත එක්කෝ නියුට්‍රල් කර ගන්නවා කියන්නේ හරි ඕෆ් කරනවා නැත්නම් යන විදියට දානවා. මේක බොහොම කතාවක් කියන්න. මගේ යාළුවෙක් එක්ක අපි ඉස්සර රයිඩ් කරද්දී ආ බයික් එක ඉස්සරහින් ගියා. යා එක තැනකදී අපි එක්කම එක විදියට ටර්න් එක ගත්තා. යාගේ සිග්නල් ලයිට් එක අපි දෙන්නේ 3 දෙනෙක් අපි ලයිට් සිග්නල් ලයිට් අපි ඕෆ් කරගත්තා. යාගේ සිග්නල් ලයිට් එක ඔන් කරා. යාගේ සිග්නල් ලයිට් එක ඔන්. යා ඉස්සරහින්ම යනවා. දෙතුන් පාරක් අතින් පින්නවා මෙහෙම. නමුත් එයා ඒක දැක්කේ නැහැ. එයා ගියා. මොකද එයා සිග්නල් ලයිට් එක දාගෙන ඉන්නේ. මෙයා එක ලේන් එකකට ගිහිල්ලා හිටියා. ඒ පැත්තේ ලේන් එක පාරකට හරවන්න තිබ්බා. ඉතින් එයා යනවත් එක්කම යා නිකන් වෙන මොකක් හරි එක්ක නිකන් ස්ලෝ වුණා. ස්ලෝ වෙච්ච ගමන් පිටිපස්සෙන් ආපු වාහනේ වෙලා හැප්පුණා. මම කියන්නේ මේ ගොඩක් දවල් වැරදි. නමුත් මේ ඒ හැප්පිලා ඔය ඔක්කොම ලොකු ප්‍රශ්නේ මැද අන්තිමේදී වාහනේ එක්කලා කිව්වේ වාහනේ කියලා කොහොමද වැරදි. නමුත් එයා කිව්වේ මෙයා සිග්නල් ලයිට් එක දාලා තිබ්බේ. ඉතින් මං හිතුවේ මේ පැත්තට හරවන්න යන්නේ කියලා. එයා ස්ලෝ කරනවා කිව්වා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතන. නමුත් ඒ වගේ දෙයක්. නමුත් ඒක තමයි මගේ එක්ස්පීරියන්ස්. ඔය විතර වෙන කතාවලින් ඔක කියන්න පුළුවන්. එයා කිව්වේ ඒ කතාව ඒ කියන්නේ මං ඒකෙන් ගත්තේ. ඉතින් ඔය වගේ දේවල් වෙන විදියට කී විදියට වෙන්න පුළුවන්ද? ඔයා සිග්නල් ලයිට් එක මේ පැත්තට දාගෙන ඉන්නවා කියලා ලේන් මාරු කරද්දී විශේෂයෙන් ඔය ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඒකින්ද ඒක ගොඩක් වෙලාවට ඉගෙන ගන්න. ඒක ස්විච් එක ඕෆ් කරන්න උගන්න. මම නම් ගොඩක් අර මටත් අමතක වෙන වෙලාවල් තියෙනවා. ඒකයි ගොඩක් බයික්ස් වල මොකද ඉස්සර බයික්ස් වල ගොඩක් ආවා ඒ සිග්නල් ලයිට් එක පස්සේ අර සබ්ජෙක්ට් කෙනෙක්. සාමාන්‍ය රූල් එක තියෙන්නේ ඒක 6 පාරක් බ්ලින්ක් වෙන්න ඕනේ. 6 පාරකින් එහා 10ට අඩු ගානක් බ්ලින්ක් වෙන්න ඕනේ. ඔය වංගුව හරවන්න කලින්. මොකද වංගුව හරවන ගමන් සිග්නල් ලයිට් එක දාලත් බෑ. සිග්නල් ලයිට් එක කිලෝමීටර් හරවන්න තියෙන කිලෝමීටරයක් නම් ඒ
දාගෙන ගිහිල්ලා හලවන්නත් බෑ. අනිවාර්යෙන් 6 පාරක් එක මේ වෙන්න ඕන. මොකද අනිත් පිටිපස්සින මනුස්සයරත් ඒක දැනගන්න. ඉතින් අනිවාර්යෙන්ම සිග්නල් ලයිට් රූල් එක අනිවාර්යෙන්ම වැදගත්. ඔයා යාළුවෝ ටිකක් එක්ක රයිඩ් කරනවා නම් සහ එකපාර යනවා නම් හිතන්නවා ඉස්සර රයිඩ් ෆලෝ කරගෙන යනවා කියලා. ඉස්සර රයිඩ් එකේ ස්කිල් එක සමහරකට ඔයාලට වඩා ගොඩාක් ඇඩ්වාන්ස් වෙනවා. එයා ගොඩක් හයියෙන් ගිහිල්ලා යන්න පුළුවන්. නමුත් එයා ඒක දන්නේ නැහැ. එයාත් පට්ට කනා chance වලින් යනවා හයියෙන්. ඔයා ඒක මැච් කරන්න යනවා. එතනද ප්‍රශ්නේ තියෙන්නේ. ඔයාට යාගේ තියෙන ස්කිල් එක තියෙනවා. ඔයා පදින ඒ බයික් එකද ඔයා ගාවත් තියෙන්නේ. අනේ බයික් 90ක් කෝනරින් වෙනස් වෙනවා. ඉතින් අපේ පොසිෂන් එකටයි ග්‍රවුන්ඩ් එකේ තියෙන ක්ලියරන්ස් එකයි අනුව කෝනරින් වෙනස් වෙනවා. ඒක කෝනර් ගන්න ඕන අවස්ථාවල් වෙනස්. ඉතින් ඔයා එයා ගන්න විදිහට කෝනරින් ගන්න ගිහිල්ලා ඒ වේගෙන්ම කෝනරින් ගන්න ගියොත් මම කියන්නේ කෝනරින් සම්බන්ධයෙන් විතරක් නෙමෙයි ගොඩක් දේවල් සම්බන්ධයෙන්. ඔයාට වෙන්නේ එයා යන්නයි ඔයා හොස්පිටල් යන්න. මොකද කෝනරින් කියන්නේ බයික් වල තියෙන ප්‍රධානම සබ්ජෙක්ට් එක. ඒක ඉගෙන ගන්න මම හිතන්නේ ජීවිතේ මම හිතන්නේ රයිඩ් කරනකම් ඉගෙන ගන්න ඕන සබ්ජෙක්ට් එකක් තමයි කෝනරින් කියන්නේ. ඒක මොකද ඒක කොච්චර කරත් අපිට හැමදාම දෙයක් ඉගෙන ගන්න තියෙනවා ඒක. ඉතින් අනිවාර්යෙන්ම ඔයාගේ ස්කිල් එක අනුව ඔයා රයිඩ් කරන්න විශේෂයෙන්ම කව එක්කෙනෙක් ස්පීඩ් ගිය පළියට තව එක්කෙනෙක්ගේ ස්කිල් එකට මැච් කරන්න යන්න එපා. ඔයාගේ ස්කිල් එක ඒ ලෙවල් එකේ නැත්තම් සහ ඔයාගේ බයික් එකේ ඒ ලෙවල් එකේ නැත්තම්. ඒක තමයි පස්වෙනි එක. හයවෙනි රූල් එක. හයවෙනි රූල් එක තමයි ඕවර් කොන්ෆිඩන්ට් කියන එක. ඕවර් කොන්ෆිඩන්ට් කියලා කියන්නේ මම මේ පාරේ හැමදාම යනවා. මම මේ පාරේ අවුරුදු 12ක් ගිහිල්ලා තියෙනවා. කවදාකවත් මේක ඇක්සිඩන්ට් එකක් වෙලා නැහැ. ඉතින් මම යන විදිහටම හැමදාම යන විදිහටම හයියෙන් එක එක විදිහට යනවා. ඒක අවධානය තනකර ඔයා නොදන්න පාරක යනකොට අවධානය ගොඩක් අඩු කරගෙන යනවා. ඒක කරන්න එපා. මොකද පාර ඔයාගේ නෙවෙයි. පාර කියන්නේ පොදු ස්ථානයක්. ඒකේ ඊයේ හිටව මනුස්සය නෙවෙයි අද ඉන්න පුළුවන්. ඔයාගේ මනසෙන් ඕවර් කොන්ෆිඩන්ට් වෙලා යනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගොඩක් කට්ටිය ඇක්සිඩන්ට් වෙන්නේ එයා මේ නොදන්න පාරක ගිහිල්ලා නෙමෙයි ඩේ ටු ඩේ යන පාරේ. ඒ කියන්නේ ඩේ ටු ඩේ යන රූට් එක යන කට්ටිය තමයි ගොඩක් වට ඇක්සිඩන්ට් වෙන්නේ. ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක රිස්ක් ඇසෙස්මන්ට් එක කියලා අපි ඒක ඉස්සරහට ලොකු රෝඩ් සබ්ජෙක්ට් එකක්. අපි ඒක ඉස්සරහට කතා කරනවා. ඉතින් ඒක එදාට තියලා මම අදට මේකෙන් කියන්න හැමදාම යන පාරක් භයානකයි. අනිත් එක ගොඩක් අන්තිම සබ්ජෙක්ට් එක මගේ බොහොම වැදගත් දෙයක්. වීඩියෝ දෙක තුනකම කතා කරපු දෙයක්. සාමාන්‍ය දැනීමේ බයික් සම්බන්ධයෙන් උඩින්ම තියෙන සබ්ජෙක්ට් එක දාන PPs කියන්නේ හෙල්මට් ග්ලව්ස් සහ සපත් මේන්ම තුන ලංකාවේ විදියට. එතකොට දැන් ගොඩක් කට්ටිය ඉන්නවනේ මම මේ කඩේට යන්නේ හෙල්මට් එක ඕනේ නැහැ. මම මේ මෙතනට යන්නේ මුකුත් එහෙම ඕනේ නැහැ කියලා යනවා. 40ට වගේ ගිහිල්ලා වැඩි හයියෙන් නෙවෙයි 40ට ගිහිල්ලා මේ බයික් එකෙන් වැටලා තියෙනවා. පොඩි එකක් වෙලා නැද්ද? ඉච්ච කට්ටිය නම් ඕක දන්නවා. ඊට වඩා හයියෙන් ගිහිල්ලා වැටිච්ච කට්ටිය සමහරක් මෙතන මේක බලන්න නැතුවත් ඇති. දැන් ඔක දන්නවනම් සබ්ජෙක්ට් එක දන්නවනම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යනවා මම මේ කියන්නේ මොකද්ද කියලා. හයියෙන් යන්න ඕනේ නැහැ මේ හොඳ දෙයක් කරගන්න. හිමින් ගියත් කරගන්න පුළුවන් වාහනයක් තමයි බයිසිකලය කියන්නේ. ඉතින් ඒකින්ද ඔයාට හෙල්මට් එකක් දාන්න යන පොඩි වෙලාවකට හෙල්මට් එක දාගන්න. හෙල්මට් එක දාගන්න යන පොඩි වෙලාව. ඒක නැති වෙලා මොකක් හරි වුණොත් ජීවිත කාලෙම මන්දි ගෙවන්න වෙනවා. සපත් දෙකක් තියෙනවා සපත් දෙකක් දාගන්න. සපත් දෙකක් දාගන්න යන පොඩි වෙලාව. නමුත් ඒක දාගන්න તો මොකක් හරි පොඩි වෙලාවයි මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වුණොත් පොඩි දෙයක් වුණොත් පෙට්ටිලා හරි මොකක් හරි. ඒකේ ආනිසංශ ටික කාලයක් විඳින්න වෙනවා. සති ගාණක් සමහරක් වෙලාවට. ඉතින් අනිවාර්යෙන්ම මේක බොහොම වැදගත් දෙයක්. ඒක අනිවාර්යෙන්ම පිළිපදින්න. මොකද අපි ඇක්සිඩන්ට්ස් වෙන්නේ අනතුරක් කියන එක. අනතුරක් කියන එකේ ඩෙෆිනිෂන් එක දන්නවා. තමන් නොසිතූ අවස්ථාවක ඒක සිදුවීමකින් තමන්ට හානියක් වුණා නම් තමයි අනතුරක් වෙන්නේ. ඒකට අනතුරක් කියලා කියන්නේ ඔයාලට ප්ලෑන් කරලා වෙලා වෙන්නේ නැහැ. ඒක තමයි ඒකේ තියෙන ඩෙෆිනිෂන් එකෙන්ම මම මේ වාට කියන්නේ. එතකොට මේ වා සැලසුම් කරලා නෙමෙයි අනතුරු වෙන්නේ. එතකොට ඉතින් සැලසුම් එහෙම දන්නවනම් ඔයා හෙල්මට් එක දාගෙන යනවනේ. ඒකට තමයි හෙල්මට් එක තියෙන්නේ. තරන්නිත් ඔය මං කිව්ව සේෆ්ටි ෆීචර්ස් ටිකක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේක දාගන්න. රස්නේ අනම්මනම් බහූත හිතන්න නැතුව නිකන් එහෙම නොදා යන්න එපා. අනිවාර්යයෙන්ම රස්නේ තියෙන්නේ මොකද තිබ්බත් ඔය හෙල්මට් එකේ තියෙන බේසික් මේවා ටික දාන්න. මම දැකලා තියෙනවා ඔය සාමාන්‍ය කොළඹින් පිට මම මේක කියන්නේ ඔය අතුරු පාරවල ගමකට වගේ ඇදී හෙල්මට් උත් නෑ ෂර්ට් එකේ බොත්තම් ටිකක් ගලවගෙන ඒක කිසිම සම්බන්ධතාවයක් නෑ. මම නිකන් කියන්නේ view එක. හයියෙන් යනවා හෙට මෙහෙට. හෙට යනවා මෙහෙට යනවා දන්නේ නෑ. ඒකට ගම් වල හැප්පුනහම තුවාල වෙන්නේ නෑ වගේ නීතියක් තියෙනවද මන් දන්නේ නෑ. මේක එහෙම කරන කට්ටියත් මේක ඇති. එහෙම කරන්න එපා මල්ලි මේ සහ අයියා හරි අක්කා හරි ඒක අංකල් හරි නැන්දා හරි මේ කරන්න එපා. මොකද මේ ගමේ කියලා මේ දෙයක් නෑ. වැටුනොත් අනිවාර්යෙන් තුවාල වෙනවා. හරිත් නෑ නේ. ඉතින් ඒ තමයි මේ අද අපේ වීඩියෝ එක. ඉතින් අපි මෙච්චර කාලයක් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා මට මිස් වෙලා තියෙනවා නම් මොකක් හරි පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. මේ වගේ එක රූල් එකක් හරි කරන්නේ නැති සහ ඔයගොල්ලන්ගේ තින්නවනේ ඔය වගේ මම මේ කිව් එකක් නිතරම කරන මිස්ටේක් එකක් කරන යාළුවෙක් ඉන්නවනේ අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඇත් එක්ක ෂෙයා කරන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි නවතිනවා. තව වීඩියෝ එකකින් අපි ලබන පාර හම්බ වෙනවා. අදට bye ride safe.